හරි පුතේ හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එතකොට මම අද ඔයාලට අරගෙන එන්නේ 10 වසරට අදාළව ෂණික නිරූපණ. ඉතින් නැත්නම් එසැන නිරූපණ කියන මාතෘකාව යටතේ ඔයාලට අදාළ පාඩම පැහැදිලි කරන්න. ඉතින් මේ වගේම පාඩම් පෙළක් මම ඉදිරියට ඔයාලට අරගෙන එනවා. දැනටත් සමහර වීඩියෝස් මම channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක බලා ගන්න මතක් කරලා channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මේ පාඩම් ටික බලා ගන්න එයාලටත් මේ channel එක ගැන කියන්න ඔයාලා වීඩියෝ එක share කරගන්න කියලා ඔයාලගෙන් ආරාධනය කරන ගමන් අද අපි පාඩම පටන් ගමු. එතකොට මොකද්ද පුතේ අපි ෂණික නිරූපණයක් කියලා කියන්නේ? ෂණික කියන වචනේ තුලම තියෙන්නේ අර ඉක්මනින් ඒ මොහොතේ කරන්න වෙන අදහසක්. එහෙම නැත්නම් ඒ මොහොතේ කළ යුතුයි කියන අදහස. ෂණිකව ඉක්මනින් කියන අදහස තියෙනවා. يعني එකපාරට අපිට මාතෘකාවක් දෙනවා. ඒකට අදාළව අපි නිරූපණයක් කරනවා. අන්න ඒ අදහස තමයි මේ ෂණික නිරූපණ කියන කොටස තුල ඇතුළත් වෙලා තියෙන්නේ. අපි බලමු ෂණික නිරූපණයක් කියන්නේ මොකක්ද කියලා. ෂණික නිරූපණ. මොකක්ද ෂණික නිරූපණයක් කියන්නේ? දෙන ලද මාතෘකාවකට අනුව පිටපතකින් හෝ පෙර සූදානමකින් තොරව යම් භූමිකාවක් නිරූපණය කිරීම තමයි අපි ෂණික නිරූපණයක් කියලා කියන්නේ. කියන්නේ මොකක් හරි මාතෘකාවකට අනුව පිටපතකින් වෙන්න බෑ, කලින් සූදානම් වෙච්ච දෙයක් වෙන්න බෑ. එහෙම නැතුව ඒ වෙලාවෙම අපිට ලැබෙන මාතෘකාවකට අනුව අපි නිරූපණයක් ඉදිරිපත් කිරීම තමයි අපි ෂණික නිරූපණයක් කියලා කියන්නේ. එතකොට පුතේ මේ ෂණික නිරූපණ තනිව හෝ සමූහයක් ලෙස අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? ඔයාලට O level ප්‍රැක්ටිකල් එකට යනකොටත් ෂණික නිරූපණයක් කරන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔයාලට මාතෘකාවක් දීලා ඒ මාතෘකාවට අනුව එවලේ ඔයාලට හිතලා නිරූපණයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට මේක අපිට පුළුවන් වෙනවා තනිව හෝ සමූහයක් ලෙස ෂණිකව ඉදිරිපත් කරන්න. ඊට පස්සේ නිරූපණය කිරීමේදී පෙර පුහුණුවක් දිගු කාලයක් ගෙන අර පිටපතක් අපි නිර්මාණය කරගෙන ඒකට අනුව ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දෙන ලද මාතෘකාවට අපි ෂණිකව තමයි ඒකට සූදානම් වෙලා ඉදිරිපත් කිරීම කරන්නේ. පොඩි කාලයක් ඔයාලට හම්බෙන්නේ. ඒ කාලය තුල ඉදිරිපත් කිරීමයි කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේක අර ශිල්පියාගේ දක්ෂතාවය හා නිර්මාණාත්මක චින්තනය මත මේක ඉදිරිපත් කිරීම තමයි සිදු වෙන්නේ. එතකොට ඔය ඉදිරිපත් කරන කෙනාගේ දක්ෂතාවය, නිර්මාණාත්මක කුසලතාවය මත තමයි ඔයාලට ඒ ක්‍රියාකාරකම සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒකට අපි හොඳින් හිතන්න ඕනේ, නිර්මාණාත්මක දේවල් ඒකට එකතු කරගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කරලා තමයි අපි මේක නිර්මාණය කරගන්න ඕනේ. එතකොට මූලිකව අර දෙන මාතෘකාවට අනුව අදහස අරගෙන තමයි අපි මේක නිරූපණය කරගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේකෙදි අපිට ගොඩක් බලපානවා පරිකල්පන හැකියාව. එතකොට අපිට සිතීමේ හැකියාව ගොඩක් මේකට බලපානවා. එතකොට අපි ඒකෙදි අනිවාර්යෙන් අපි හොඳින් හිතන්න ඕනේ. අපිට මාතෘකාවක් දුන්නාම අපි මොනවද මේකට අනුව ඉදිරිපත් කරන්න ඕනේ? මොනවද මේකට අන්තර්ගත වෙන්න ඕනේ? අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන දේ අනිවාර්යෙන් හොඳට හිතට අරගෙන අපි මේ ඉදිරිපත් කිරීම කරන්න ඕනේ. එතකොට නිකන් ඔයාලට හිතන්නකෝ මංගල උත්සවයක මනාලිය. ඒ චරිතය තමයි ඔයාලට නිරූපණය කරන්න වෙන්නේ. ඉතින් එතකොට ඒකට අපිට ගොඩාක් අදහස් ගන්න පුළුවන් නේද? ලැජ්ජාවෙන් ඉන්නව වෙන්න පුළුවන්. තමන්ගේ හස්බන්ඩ් ළඟ ඉන්නවා. එයාට කියන්න පුළුවන්. ඇයි ඔය ආරයට මේ ඇයි තමසේ අර මේ මම එන්න කිව්වේ නැති මිනිසුන්ට එන්න කිව්වේ. තමසේගේ කලින් කෑල්ලත් ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ වගේ අදහස් අපිට දෙන්න පුළුවන්. පොඩි ගැටුම් අවස්ථා අපිට ඒ හරහා හදා ගන්න පුළුවන්. ඒත් එක්කම සමහර වෙලාවල් වලදී වෙන්න පුළුවන් මනාලිය වුණාම
මනාල පාර්ශවයේ යාළුවෝ ඇවිල්ලා උසුළු විසුළු කරනවා. ඒවට මෙයා ලැජ්ජාශීලීව හැසිරෙනවා. වගේ දේවල්. එතකොට කට්ටියට වදින්න යනකොට ඒ ඇඳුම් ආභරණ පැළඳගෙන ඒවට මුහුණ දෙන්න තියෙන අමාරුකම, තෙහෙට්ටුව වගේ දේවලුත් අපිට මේ හරහා පෙන්වන්න පුළුවන්. ඒ වගේ විවිධ පැතිකඩ ඔස්සේ අපිට ඒ අවස්ථාව ලස්සනට නිරූපණය කරගන්න පුළුවන්. එතකොට ඒකට අපිට අදාළ වෙන්නේ වැදගත්ම වෙන්නේ පරිකල්පන හැකියාව. එතකොට අපි ඒකට හොඳින් අවබෝධයක් ඇතුව පොඩ්ඩක් හිතලා බලලා තමන් කරන්න ඕනේ මොකක්ද කියන දේ ගැඹුරින් පොඩ්ඩක් හිතලා බලලා තමයි අපි ඒක නිර්මාණය කරගන්න ඕනේ වෙන්නේ. එතකොට මේ ෂණික නිරූපණ නිතර කිරීමට පුරුදු වෙමින් ආධුනික ශිල්පියෙක්ට සාර්ථක නිර්මාණ ගොඩනගා ගැනීමට එහෙම නැත්නම් එයාට එයාගේ රංගන කුසලතාවය වර්ධනය කරගන්න ගොඩාක් ඉවහල් වෙනවා. මේ හරහා සබකෝලය නැති වෙනවා. යම් කිසි දෙයකට සාර්ථකව මුහුණ දීම. කියන්නේ පෞරුෂත්වය ඇතිවීම වගේ දේවල් මේ හරහා ඇති වෙනවා. එතකොට තව මොනවද අපිට මේ ෂණික නිරූපණ වලින් ඇතිවන ප්‍රයෝජන? සාමූහිකව සාකච්ඡා කර අවස්ථාවන් ගොඩනැගීමට හැකියාව හම්බෙනවා. සමහර වෙලාවල් ෂණික නිරූපණ හම්බෙන්නේ තනිව කරන්න පුළුවන්. වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කණ්ඩායමක් එක්ක එකතු වෙලා කරන්න වෙන දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකදී සාමූහික බව මේ හරහා ඇති වෙනවා. එතකොට ඒ හරහා නව අදහස් ඒකට එකතු කර ගැනීමෙන් ලස්සන නිර්මාණයක් බිහි කරගන්න හැකියාවක් හම්බෙනවා. ඒත් එක්කම තව ගැටුම්කාරී දේවල් වලින් තොරව තාර්කිකව ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව හම්බෙනවා. මොකද මේ වගේ ෂණික නිරූපණයක් ඔයාලට සාමූහිකව කරන්න දුන්නාම එතකොට අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න අවස්ථාවක් හම්බෙනවා. එයාලගේ මතයන් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ හරහා ඒ කණ්ඩායම තුළ තියෙන සාමූහිකත්වය වර්ධනය වෙනවා. එතකොට ඒකල වශයෙන් ගත්තොත් මේක ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ඔයාලගේ සබකෝලය නැති වෙන එක සිද්ධ වෙනවා. ඒ වගේම sannivedana හැකියාව. කියන්නේ මොන හරි අදහසක් ප්‍රේක්ෂකයන් ඉදිරියට ගෙන යාම. එහෙම නැත්නම් තවත් කෙනෙක්ට ලබා දීමට ඇති හැකියාව වර්ධනය වෙනවා. එතකොට ඒකෙද්දි තවත් ඇතිවන ප්‍රධානතම දෙයක් තමයි පුතේ නායකත්ව ගුණාංග වැඩි දියුණු වෙනවා. ඔයාලට කණ්ඩායමක් විදිහට අපිට ෂණික නිරූපණයක් කරන්න දුන්නොත් එහෙම ඔයාලා අතර තියෙන නායකත්ව ගුණය වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ වගේම සමාජ අවබෝධය විවිධ පැතිකඩ ඔස්සේ යමක් දෙස බැලීමට ඇති හැකියාව, ගැටලු විසඳා ගැනීමේ හැකියාව වගේ දේවල් ඔයාලගේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊපස්සේ කාල සීමාවකට වැඩ කිරීමේ හැකියාව. ඔයාලට පොඩි කාලයක් හම්බෙන්නේ. ඒ කාලය ඇතුළත මේ සෑම දෙයක්ම හැම පැතිකඩක් ඔස්සේම බලලා යම් කාල රාමුවකට අනුව කාලය කළමනාකරණය කර ගැනීමේ හැකියාව ඔයාලට වර්ධනය වෙනවා. ඒත් එක්කම රංගන කුසලතාවය, අභින මනවින් භාවිතා කිරීමේ හැකියාව වගේ දේවල් මේ හරහා වර්ධනය වෙනවා. එතකොට පුතේ මේ ෂණික නිරූපණ අපි කොටස් දෙකකට බෙදනවා. ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඒකල ෂණික නිරූපණ, අනික සාමූහික ෂණික නිරූපණ. ඒ කියන්නේ තනිව කරන ෂණික නිරූපණ සහ සාමූහිකව කරන ෂණික නිරූපණ. එතකොට ඒකල ෂණික නිරූපණයක් කියන්නේ චරිතයක් ගොඩනැගීමට මිනිත්තු භාගයක පමණ කාලයක් ඔයාලට හම්බ වෙනවා. එතකොට ආංගික වාචික සාත්වික අභින භාවිතා කරමින් මිනිත්තුවක් දෙකක් වැනි කාලයක්ගෙන අලුත් හදාසක් හෝ වෙනත් අටවි අවස්ථාවක් ඉදිරිපත් කිරීමේදී ඔයාලට හම්බ වෙනවා. ඒකෙදී අපිට ගන්න පුළුවන් විභාගයේ අසමත් වූ සිසුවෙක්ගේ හැසිරීම. සූදුවෙන් පෙරදුණු නව දරු පියෙක්. ඊපස්සේ පිහිනීමට නොහැකිව ජලයට බිය වෙලා බිය ජීවිත ආරක්ෂකෙක්. හරිද? ඊපස්සේ දිය වෙඩියාව වැළඳුණු රස කැවිලි වෙලෙන්දෙක් වගේ දේවල් ඔයාලට මේ හරහා ලස්සනට ඉදිරිපත් කිරීමේ හැකියාව හම්බ වෙනවා. ඊපස්සේ විනාඩි 3ක් 5ක් අතර කාලයක් දෙනවා ඔයාලට සාමූහික නිරූපණ ඉදිරිපත් කරන්න අවස්ථාවක් හම්බුනොත් ඒකෙදි ඒ කාලය තුලදී ඔයාලා ඒ අවස්ථාවන් ගොඩනගාගෙන චරිත නිරූපණය කිරීම වැදගත් වෙනවා. එතකොට ඒකෙදි අපිට පුළුවන් දාන ගෙදරක කෑම අවසන් වෙන අවස්ථාවක් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට ඉන්න සිසුන් පිරිසක් වගේ දේවල් අපිට මේකෙදි යොදා ගන්න පුළුවන්. එතකොට ෂණික නිරූපණයේදී අවශ්‍යතාවයේ මත ෂණිකව තෝරා ගන්න පුළුවන් දෙයක් තමයි
ඔයාලට මේකෙදි භාවිතා කිරීමට අවස්ථාව හම්බෙන්නේ. ඉතින් එහෙනම් අපි අලුත් පාඩමකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. ආයුබෝවන්.